හායි හැමෝටම. ඉතින් අද ඉරිදා දවසක් කේල් අවටම තියෙන නාන්න පුළුවන් තැනක් ගැන, නාන්න පුළුවන් දොලක් ගැන අපිට දැනගන්න ලැබුණා. ඉතින් අපි මේ තැන බලන්න යන්න තමයි හදන්නේ. මං හොයලා බලපු විදියට මෙතනට පරිහා වෝටර්ෆෝල් කියලා තමයි කියන්නේ. ටිකක් අන්ඩර්රේටඩ් තැනක් වුණාට ගොඩක් අය කැම්පින් වලට මෙතනට යනවා. ඉතින් කේල් වල ඉඳලා විනාඩි 30ක වගේ දුරක්, මට හිතෙන්නේ කිලෝමීටර 20ක් 25ක් වගේ ඇති. කේල් වල ඉඳන් මේ පාරට දාද්දී මට දැනුණ නිකම්ම ලංකාවේ කොහෙට හරි ඇවිදින්න යනවා වගේ. මෙතන නාන්න කැම්පින් වගේ දේවල් විතරක් නෙමෙයි, බෝට් රයිඩ්, බයික් රයිඩ් මේ වගේ දේවලුත් තිබුණා. ඉතින් අපි එනකම් මේ දේවල් ගැන දැනගෙන හිටියේ නෑ. Oh, traveler, you carry the sun in your stride, leaving behind what I hold inside. If I don't ask your name today, I may. මෙතනට එද්දිම ප්ලේස් එක හොඳ නෑ වගේ කියලා හිතුණා. මොකද හැමතැනම පොඩි පොඩි ගෙවල් හදලා තිබ්බා. ඒ වුණාට ඇත්තටම මේ වතුර පාර පටන් ගන්නේ කැලෑවක් ඇතුලෙන්. ඒ හින්දා ඇත්තටම වතුර පිරිසිදුයි. මොකද ගලා යන වතුර කොහොමද පිරිසිදුයි කියලා කියනවානේ. ඒ හින්දා නාන්න අවුලක් නෑ. මේ වතුර පාර සැර වෙනවට තමයි අතනින් අර ගල් තියලා හදලා තියෙන්නේ වතුර පාර අඩු කරන්න. يعني වතුර තියලා තියන්න. හැබැයි ඔයාලට බලා ගන්න පුළුවන් මේ වීඩියෝ එක අන්තිමේදී ඕකට වෙන දේ. අපි මෙතනට එද්දී 11 විතර වෙලා මුලින් මුදේට කාලා ඊට පස්සේ මේ උන්චිලාව නම් මලකඩ කාලා ඇත්තටම බයෙන් තමයි මමත් පැත්තේ. ඒ වගේම ඔයාලට කියන්න ඕනේ අර තිබ්බ මං කලින් පෙන්න පොඩි පොඩි ගෙවල් ඔයාලට පුළුවන් පොඩි වෙලාවකට සල්ලි දීලා ගන්න, අපිට යන්දුම් මාරු කර ගන්න, අපේ බඩු තියා ගන්න වගේ දේවල් වලට. එතන ඒ වගේ ගොඩක් පොඩි පොඩියට ලී වලින් හදලා තියෙනවා. She won't be here. Oh, traveler. අවුරුද්දකට විතර පස්සේ තමයි මේ වගේ පිරිසිදු වතුර, ලස්සන කොළපාට පරිසරය දකින්නේ. මොකද ලංකාවේ ඕන තරම් විදලා තිබුණට මේවා ඇවිල්ලා මේ වගේ තැන් අඩුයි. ඒ නිසා ඉතින් S2කට කනට කෙටියෙන් කිව්වොත් මුළු ඇඟටම මාර රිලැක්ස් එකක් දැනෙන්නේ මේ වගේ පරිසරයක් දකිද්දී. ගෙදර ගියා වගේ කියන හැඟීම දැනෙනවා. මොකද ඉස්සර ගෙදරදී ඇලේ නානවා මේ වගේ කොළපාට පරිසරවල තමයි නිතරම දකින්නේ. ඉතින් ඒ නිසා මම නම් මාරම එක්සයිටඩ් වෙලා ඒ හින්දා නාන්න කලින්ම උඩට නැගලා බලුවා කොහොමද තත්ත්වය කියලා. උඩ නම් මාරයි අර පහලට වඩා. And I'll be brave, but what if courage comes too late? Oh, traveler, the world is your open gate, and I just stood afraid of fate. If I don't take that step today, you'll vanish with the train, and I'll never see your smile again. කොච්චර එක්සයිට් වෙලා නාන්න ආවත් වතුරේ ඉන්න උනේ පැය එකමාරක් විතරයි. මොකද හොඳටම වැස්සා. ඔයාලට බලා ගන්න පුළුවන් මේ වතුර පාර කොහොමද වෙනස් වෙන්නේ කියලා. සහ මේ වතුරවල පාට සම්පූර්ණයෙන්ම මඩ වෙනවා. I see her boots at the corner cafe with a notebook and a grin. She's chasing skies I've never named while I stay in my lane. But something in the way she moves keeps pulling at my chain. Oh, traveler, you carry the sun. ඔයාලත් එන්න හිතන් ඉන්නව නම් වැස්ස අඩු කාලෙක එන්න, එහෙම නැත්නම් උදෙන්ම මෙතනට එන්න.
එතකොට ටික වෙලාවක් මේක ඇතුලේ නාන්න පුළුවන් බෑලා. නැත්තම් ඉතින් අපි වගේ පොඩි වෙලාවකින් ගෙදර යන්න තමයි වෙන්නේ. ඉතින් ඒ නිසා ආපු එකේ දවල්ට කාලා අපි යන්න ලෑස්ති වුණා. ඊට පස්සේ ඉතින් සීතල නිසා කැපේ එකට කීට තේහෙකුත් බීලා යන්න හදද්දී චයිනීස් අයගේ පැහැරක් තිබුණා. ඉතින් ඒකත් බලලා අපි ගෙදර ගියා. මෙතනින් අපේ ට්‍රිප් එක ඉවරයි. ඉතින් ආයේ මේ වගේ තැනකට මං ගියොත් ඔයාලා ට්‍රැවල් ලොග් එකක් අරන් එන්නම්. ඔයාලත් කියලා වටින්න කෙනෙක් නම් මේ වගේ තැනකට ගිහිල්ලා රිලැක්ස් වෙලා එන්න. ගිහින් එන්නම්. බයි. In languages I can't speak, she writes down cities on her wrist and dreams she'll never keep.